අයිබෝන් අද අපි ඇතරම හිතුව පොඩ්ඩ අධ්‍යාපනය ගැන කතා කරන්න විශේෂයෙන්ම නෝනේම්ස් කලෙක්ටිව් එක සාමූහිකයක් විදිහට අධ්‍යාපනය ගැන විවිධ මට්ටමින් අපි වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ කතිකාවතක් නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ කතාබහක් ඇති කරලා තියෙනවා. ඇත්තටම අපිට ඕන වුණා මේ සමාජයේ දැන් මේ යන මති මතාන්තරත් එක්ක නෝනේම්ස් කලෙක්ටිව් එකේ මතයත් ඒ කියන්නේ අපි මොනවද මේ අධ්‍යාපනය ගැන හිතන්නේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන හිතන්නේ, ඊට පස්සේ ඇයි මේක වගේ දෙයක් එන්න ඕනේද නැද්ද, ඒ වගේ පොඩ්ඩක් දේවල් ගැන පොඩ්ඩක් කතා බහ කරගන්න. ඒ කියන්නේ සරල කිව්වොත් අපේ සත දෙක බෙදා ගන්න අපිට ඕන වුණා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත් එක්ක. දැන් විශේෂයෙන්ම ගොඩක් නිවුස් වල එහෙම එනවා විපක්ෂයෙන් වෙන්න පුළුවන්, ආණ්ඩු පක්ෂයෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනස්ම ස්වාධීන මතධාරීන්ගේ වෙන්න පුළුවන්. එක එක දේවල් අපිට ඇහෙනවා. ඒකට මේකත් එක්ක වෙනස්ම ආකාරයේ නැටිව් එකකුත් හැදිලා තියෙනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරද්දී. එතකොට මේක ගැන මොකද්ද සාමූහිකයේ තියෙන, ඒ කියන්නේ අපේ සාමූහිකයේ තියෙන මොකද්ද මතය? එහෙම නැත්නම් මේ වගේ මතයක් තියෙන්න ඕනේද කියලා වගේ පොඩි කතාවක් අපිට පොඩ්ඩක් කරන්න ඕන වුණා. ඒක තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් හාමුදුරුවන්ගෙම අපි පටන් ගමු. හාමුදුරුවෝ එතකොට හාමුදුරුවෝ දැන් හාමුදුරුවෝ දැන් සෑහෙන වැඩ කරලා තියෙනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. ඒ කියන්නේ පෞද්ගලිකවත් හාමුදුරුවන්ගේ ඇත්තටම ගොඩක් ඉන්වෝල්ව්මන්ට් එකක් තියෙනවා මේ අධ්‍යාපනය ගැන. ඒ කියන්නේ ලංකාවේ අධ්‍යාපනය මොකක් හරි ඒක චින්තනයක් ඇති කරන්න ඕනේ කියලා. ඉතින් හාමුදුරුවෝ මොකද්ද හිතන්නේ මේ හැදෙන නැටිව් එකේ ඒකත් එක්කගෙන? අධ්‍යාපනය කියලා ෆ්‍රේම් කරගෙන ප්‍රතිසංස්කරණ එහෙම කියලා එන්න ලොකු ස්ට්‍රක්චරයක් හදාගෙන තියෙනවනේ. හැබැයි අපි සරලම දැනින් ගත්තොත් එහෙම පොඩි බලු පැටියෙ ඉපදුනාම ඌට අධ්‍යාපනයක් හම්බ වෙනවනේ ඌගේ අම්මාගේ. ඒ කියන්නේ ඌට සමහරවිට කිරි ටික බොන්න ගන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේම කියන්නේ සත්තු දඩයන් කරන තැන ඉගෙන ගන්න තැන ඉඳන් එහෙම තියෙනවා. ඊට පස්සේ මිනිස්සුත් අපි දන්න විදිහට කෘෂිකාර්මික විප්ලවය වෙන්න කලින් සත්තු දඩයන් කරන් ඉන්න කාලේ තාත්තත් එක්ක දඩියමේ ගිහිල්ලා හතා මරණ ස්කිල් එක ඉගෙන ගන්නවානේ. එතකොට එහෙම ඇවිල්ලා දැන් අපි ශිෂ්ටාචාරගත වෙලා ලොකු පොපියුලේෂන් එකට එකතු වෙලා ශිෂ්ටාචාර හැදුනට පස්සේ අපි අනිත් සියලුම දේ ෆෝමලයිස් කරගත්තා වගේ මේ අධ්‍යාපනය අපි ෆෝමලයිස් ස්ට්‍රක්චර් එකකට දාගෙන තියෙනවා. හැබැයි අර චුරලි මිනිස්සුන්ට සත්තුන්ට ට්‍රාන්ස්ෆර් වෙන්න හදාගත්ත නැචරල් ප්‍රොසෙස් එකක්. ඒක හැබැයි දැන් අපි සියලු දේම ස්ට්‍රක්චර් එකකට දාලා ප්‍රොපර්ලි කරන හින්දා අපි අධ්‍යාපනයත් ඒ ඉන්ඩස්ට්‍රියලයිස් කරගෙන තියෙනවා. ඒක හොඳයි. හැබැයි එකම දේ අපි එහෙම ඉන්ඩස්ට්‍රියලයිස් කරගන්න එහෙම හරියට ප්‍රොපර්ලි ස්ට්‍රක්චර්ලි කරගන්න වින්ඩෝ එකක් ඔපොසිට් එකක් හදාගෙන තියෙන වෙලාවේ ඒකත් බාගෙට කරන්න හරි ඒකත් නිකන් කරගන්න හැදිලා තියෙන හිස්ටරි එකේ තියෙනවා වෙන රටවල් තියෙනවා. ඒකත් ඇඩ්ඩොක් විදියට කරගන්න නැතුව ඒක අර ප්‍රොපර්ලි නීඩ් එක බලලා රෙලවන්ස් එක බලලා හදාගන්න අපිට මේ ගෝල්ඩන් ඔපචුනිටි එක ගෝල්ඩන් වින්ඩෝ එකක් තියෙන මේ ඊරා එකේ. ඉතින් ඒක යුටිලයිස් කරගන්න ඕනේ. ඒක යුටිලයිස් කරගන්න අර අපි ඉස්සෙල්ලා කතා වුණා වගේ අර ජනතාවගේ ඉල්ලීමත් එක්ක ඒක යුටිලයිස් කරගන්නයි තියෙන්නේ. අනිවාර්යෙන්. සහ ආන්ද්‍රෝ මේ සිවිලයිසේෂන් එක ගැන කියද්දි මට මං බලන පර්ස්පෙක්ටිව් එක තමයි මේ ප්‍රජාවකගේ සංවර්ධනය උදෙසා ඒ ප්‍රජාව විසින් කතිකා කරන ලද එකඟ වන ලද ඒ ප්‍රජාව විසින් ඉල්ලා සිටින ලද කියන්නේ ඒගොල්ලන්ගේ සමාජ සංස්කෘතික ආර්ථික සංවර්ධනය සඳහා ඉල්ලා සිටින ලද ප්‍රතිසංස්කරණ ඇති වෙන්න ඕනේ. ඒ කියන්නේ මම කියන්නේ සිවිලයිසේෂන් ගන්න මේක ආණ්ඩුවකින් හරි විපක්ෂකින් හරි ඒ දෙකට විතරක් බලනවට වඩා අතන මෙතනින් ඔබට හිතන්න බෑ සමාජ සංවර්ධනයට කොතෙක් දුරට දායක වෙලා තියෙනවද කියලා. අවුරුදු 10න් 10ට ලෝකෙ වෙනස් වෙනවා. මම අපි අතරම නිකන් පොඩි කියන්නේ ගණන් විදිහට හදලා බලුවොත් එම අවුරුදු 10න් 10ට අපිට පොඩි කියන්නේ පොඩි අර මේ පොඩි ප්‍රෙඩික්ෂන් එකකට එන්න පුළුවන් මේ යම් කිසි විදිහට ලෝකේ තාක්ෂණික වශයෙන් සමාජීය සංස්කෘතික දේශපාලනික වශයෙන් වෙනස් වෙනවා. යුද්ධින්ද වෙන්න පුළුවන්, තාක්ෂණික දේවල් වෙන්න පුළුවන්, ගොඩක් කියන්නේ ආර්ථිකමය වෙනස් වීම වෙන්න පුළුවන්, මොකක් කර වෙන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක සමාජ සංවර්ධනයට කියන්නේ සහ ඵලදායීතාවයෙන් යුක්ත වූ මිනිසුන්ට කොටට බිය වෙනවා කියන්නේම අපිට බීතියක් නේ. වැඩේ වෙලා තියෙන්නේ දැන් අපේ කතන්දරය ඇවිල්ලා හුදෙක් බලාර්ගල වලට විතරක් සීමා වෙලා තියෙනවා. මොකද ප්‍රධාන ආර්ථික පද්ධතියක් ලතියින්ද ඒ කියන්නේ පොදු සමාජයෙන්ුත් මතවාදයක් නැති හින්දා එතකොට ඒ හුදෙක් බලාර්ගලයක් විතරක් වෙලා තියෙනවා. එතකොට වෙන්නේ අර පටු කාරණා විතරක් කතා කරලා සීමා වෙනවා. නමුත් ඇත්තටම අර මහා කාරණා අර ලොකු තුවාලය ගැන කතා කරන්න වෙනවා. හොඳම උදාහරණය තමයි ලංකාවේ කියන්නේ ආර්ථිකමය වශයෙන් සංවර්ධනය වෙන්න විභාග පාස් කට්ටිය විතරක් නෙවෙයි ගිහිල්ලා තියෙන්නේ. මම කියන්නේ සංවර්ධනය වෙන්නේ බහුතරය ගත්තාම අර විභාග පාස් වෙච්ච නැති කට්ටිය. එතකොට අපි ඒගොල්ලන්ට කම්කරුවෝ කියන්න බෑ. එතනත් ඉන්නවා ගත්තාම ව්‍යවසායකයෝ ඉන්නවා. එතනත් ඉන්නවා එක විදිහ වැඩ කරන කට්ටිය. ඒගොල්ලන්ගේ බිස්නස් එකේ හෙට මේ සුන්නත් දූලි වෙලා මේ යාවේද කියලා කියන්න බෑ. ඒ තරම් අවදාන සමහරක් ව්‍යාපාර.
මගෙන හොඳ විදිහට කරන ව්‍යාපාර. ඔව් ඔව් ඒගොල්ලන් ආර්ථිකයට දායකයන්. එතකොට ඒ මිනිස්සුන්ගේ කියන්නේ වැඩිපුරම සමාජ සංවර්ධනයට, සංස්කෘතියට, දේශපාලනයට දායක වෙන මිනිස්සුන්ගේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කියන්නේ ඒක ඉතා වැදගත් කාරණා. විභාග පාස් වෙච්ච කට්ටියව ඇවිල්ලා නොසලකා හරින්න කියනවා නෙවෙයි. අනේ එහෙම වටා ගන්න ඕනේ නෑ. මං හිතන්නේ ඇත්තරම අර කට්ටිය ගැන අපි ඇත්තරම ඉතිහාසයේ මුළුල්ලේම දැන් 1000 ගැන අපි වෙච්ච 1080 ගණන් 70 ගණන් ඔයෙම කියන්නේ මෙහාට වෙච්ච ප්‍රතිසංස්කරණ බලද්දී අර සමාජ සංවර්ධනයට දායක වෙලා නැති ගතියක් තමයි පේන්නේ. රයිට් රයිට්. දැන් ලෝකයන්නේ තර දැන් තියෙන මොඩල් එක තමයි ස්ටීම්. එතකොට සයන්ස් තියෙනවා, ටෙක්නොලොජි තියෙනවා, ඉන්ජිනියරින් තියෙනවා, මැත්ස් තියෙනවා. දැන් ඕක තමයි අර ට්‍රැඩිෂනල් මොඩල් එක වෙලා තිබ්බේ. දැන් හැබැයි එතකොට දැන් ආර්ට්ස් නුත් ඕකට ඉන්ටිග්‍රේට් වෙලා දෙනවා. දැන් එතකොට සංජයගේ වගේ අර මේක දැන් ඉවලූෂන් එකක් නෙවෙත තියෙන. දැන් අවුරුදු 10න් 10ට එනවා. දැන් ලෝකේ එතකොට බැලුවා දැන් ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්ව අධ්‍යාපනය දෙන එකේ පුද්ගලෙක්ගේ අරමුණක් තියෙන්න ඕනේ. දැන් ඒ කියන්නේ මොකක් හරි ළමයට උගන්නන එකේ අරමුණක් තියෙනවා. එතකොට මේකේ අරමුණ තමයි ඒ ළමයා දැන් නැවතත් ආර්ථිකයට දායක වෙන හොඳ පුරවැසියෙක් බවට පත් වෙනවා. ආර්ථික විතර නෙමෙයි මම සමස්තයට සමස්තයට සමාජ සංස්කෘතිය හැමදේම දායක වෙන මේ ඵලදායුක්තව ඒ කියන්නේ මම දැක්ක ආඳුරනේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දීපු මේ පාර මේ ගවර්න්මන්ට් එකෙන් දීපු එකේ තියෙනවා හරි ලස්සන වචන දෙකක්. සමාජ සංවර්ධනයට දායක වෙන, ඵලදායීතාවයට දායක වෙන රටේ සාමය ආරක්ෂා කරන මිනිස්සෙක් තිරසාර තිරසාර මිනිස්සෙක් බිහි කරනවා කියලා. මම කියන්නේ ඇත්තටම පරමාර්ථක සෑන්ට හොඳයි. මම කියන්නේ මම මේ පොඩ්ඩක් සංජීව කලින් කිව්ව පොයින්ට් එක පොඩි වගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකකින් ටච් කරන්න. සංජීව කිව්ව අර විභාග පාස් වෙච්ච අය දායක වෙනවා, අනිත් අය විභාග පාස් නොවන අයත් ඉතා දැවැන්ත විදියට දායක වෙනවා. එතකොට අධ්‍යාපනයේ විභාග වලට ෆෝකස් කරලා තිබ්බම අනිත් ස්කිල්ස් ටික හැදෙන්න, අනිත් අය හැදෙන්න තියෙන chance එක අඩු වෙනවා කියලා. ඒතර මම සිවිල් ඉංජිනේර් විදියට වැඩ කරනකොට සයිට් එකේ දැන් අපි ඉංජිනේර්ස්ලා ඉන්නවා, ටෙක්නිකල් ඔෆිසර්ස්ලා ඉන්නවා, ඔක්කොමලා ඉන්නවනේ. එතකොට අපේ සැලරි ස්කේල් හරි අපි දැන් ඒ ඔක්කොම මේ දැන් අපි කියමු මේ පෙදරේරු හරි මේසන් බාස් ඒ කට්ටියගේ හම්බෙන සැලරි ස්කේල් එක ටෙක්නිකල් ස්ටාෆ් එකේ සැලරි ස්කේල් එකට මැච් වෙනවා. සායන ප්‍රොජෙක්ට් මැනේජර් වගේ ලෙවල් වලට යද්දි එහෙම වෙන්නේ නැහැ. බට් දැන් අපි සිවිල් ඉංජිනේර් හරි ඒ ලෙවල් එකේ ගද්දි සාමාන්‍යයෙන් ඔය ටයිල් අල්ලන එහෙම කෙනෙකුත් ඒක ගන්නවා. හැබැයි අපි දැකලා නැහනේ දැන් ටයිල් අල්ලන එක්කෙනා කාර්යකින් එනවා. හරි කාර්ය එක අමතක කරන්න ගියා ගේ හදා ගන්නවා. හරි අපි අර හැමතිස්සෙම කියන්නේ මේසන් පාස් ගේ හදාගෙන නැහැ කියලා. ඒක වෙන්නේ අර ගොල්ලන්ට දැන් හැබැයි අර ටෙක්නිකල්ස් ඉන්න කෙනාට එයාගේ ගෙදර කල්චර් එකෙන් හරි කොහොම හරි එයාට ලෝන් එකක් ගන්න කොහොමද FD එකක් දාන්නේ කොහොමද අර ෆයිනෑන්ෂල් ලිටරසි එකකුත් ඒත් එක්ක අර එම්බෙඩ් වෙලා එනවා. හැබැයි අරයට ඒක එන්නේ නැහනේ. එතකොට එයා අර දවසේ පඩි ගත්තම ඒකෙන් වියදම් කරලා එහෙම වෙලා අර එයාට ලයිෆ් එක කම්ෆර්ටබල් කරගන්න බෑ එකම සැලරි ස්කේල් එකට හිටියා. එතකොට අර අධ්‍යාපන ප්‍රොසෙස් කරන ඇතුළේ අර මම මේ කියන්නේ කෙලින්ම ආයිත් කොන්ක්‍රීට් ලෙවල් එකට ඇවිල්ලා එතකොට අපි කියමු ව්‍යවසායකත්වයේ හරි මූල්‍ය සාක්ෂරතාවය හරි වගේ එකක් අර හැමෝටම ඇක්සස් වෙන්න ඕන. ඒතර මේ අර එන මොඩියුල් එක හරි එහෙම නෙමෙයි වැලියු සෙට් එකක් උඩනේ එඩියුකේෂන් එක බිල්ඩ් අප් වෙන්න ඕනේ. එතකොට සංජය අර ඔයා කිව්ව එකට ආයි පාරක් ටච් කරනවා වගේ අවුරුදු 10න් 10ට වෙනස් වෙනවා. හරි මොනවා හරි. එතකොට ඇත්තටම ඒ කොන්ටෙන්ට් වයිස් නේ වෙනස් වෙන්නේ. ඒ කොන්ටෙන්ට් වයිස් නේ AI આવොත් අනිවාර්යයෙන් අලු ඩෙවලොප්මන්ට් එකක් આવොත් එහෙම එනවා. එතකොට ඒ කොන්ටෙන්ට් එන්න පුළුවන්. හැබැයි අර මේක බේස් වෙලා තියෙන වැලියු එකක් තියෙනවා. ඒ කියන්නේ සෑමට සමාන ඇක්සස් එකක්. දැන් මේ පාර අපි මම ස්ටඩි කරද්දි දැක්කා එම වැලියුස් 5ක් උඩ ප්‍රොපෝස් කළා. ඒක උඩ මොඩියුල්ස් හරි නැත්තම් අලුතෙන් සයිකෝමෙට්‍රික් එක්සෑම් එකක් හරි මොනවා හරි ඒව උඩ තමයි හැදෙන්නේ. එතකොට අර අපි ගොඩක් වෙලාවට ඇත්තටම මොඩියුල් ඒකත් ඇතුලේ තියෙන මේ මොකක් හරි ටයිපෝ එරර් එකක් වගේ දේවල් කතා කරනවා. අර මේ වැලියුස් ටික ෆයින් ටියුන් කරගන්න ඒක මේ රට අපේ රටට සංස්කෘතියට හරි අපේ ඊළඟ ජම්ප් එක තියන්න මේ වැලියුස් ටික ඊතරනේ පටන් ගන්න බේස් එක. ඒක ගැන ඇත්තටම සීරෝ වෙනවා. හරිද මේකේ මට ඕන බල්ල වැලියුස් සමහරව කියන්නත් පුළුවන්. අර ඒක අර මේ ඒක ගැන ඉගෙන ගන්න දැනගන්න ඒක ක්වෙස්චන් කරන්න ඔවා කියන එක මේ ළඟකටවත් ඇවිල්ලා. මම තව දෙයක් හිතනවා දැන් පාස් පේල් දාන්න අයිතියක් කොහොමද හදාගන්නේ? දැන් මේ ළමයෙක්ට පේල් කිව්වට ඕකේ ජීවිතේම පේල්. ඔව් එයා හිතන්නෙත් එහෙම. හිතන්නෙත් එහෙම. එයාගේ ජීවිකාව අරන් යන්නෙත් කොහොමද? අර ආන්දරෝ කියන මේ ටයිල් බාස් ඒ මානසිකත්වයෙන් තමයි එන්නේ. ඔව්. ඒතර අර
මෙම ඇක්සස් එක හම්බුනාට පස්සේ එයාගේ පෞරුෂය හදාගන්න එයාට වෙන විදිහට පුළුවන්. එතන මේසන් බාස්ද ටයිල් අල්ලලාද ඉංජිනේර් කෙනෙක් අදාළ නැහැ. ඒතර එයාගේ පෞරුෂත්වය හදාගන්න. එයාගේ ගෙදර අනේකේ ඉඳලා ටොයිලට් එකේ ඉඳලා පොඩි වෙන ලෙවල් එකක් හදාගන්න එයාට පුළුවන් ගන්න. අවුත් වැඩේ වෙලා තියෙන්නේ අපි අර දැන් මේ විභාග කේන්ද්‍රීය මං කියන විභාග කේන්ද්‍රීය එපා කියනව නෙවෙයි ඒක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නමුත් අනිත් පැත්තට වැඩි හරියක් තිබීම තුළ සමාජ සංවර්ධනය වෙනවා කියන්නේ අනිත් පැත්තට පෞරුෂත්වයක් ඇතර. මගේ අධ්‍යාපනය කියන්නම සාන් අර පෞරුෂත්වයක් ඇතරම තමන් බාර ගන්න පුළුවන්. තමන්ට ඇත්තම තමන්ව බදා ගන්න පුළුවන්. තමන්ට ආදරය කරන්න පුළුවන් අධ්‍යාපනයක්. ඒ පෞරුෂත්වයක් හදනවා නම් මම කියන්නේ ඒක තමයි වැඩේ. ඕක ඇතරම මේ අලුත් රිෆෝම්ස් වලින් මම හිතන්නේ ඕක තමයි කරන්න ගියේ. හැබැයි ඇත්තටම ඒක පොඩ්ඩක් ආයි පොඩ්ඩක් බෑක් ෆුට් එකට ඇවිල්ලා තියෙනවා මේ ආපු නැටිව් එකත් එක්ක. කරන්න ගියා කියන්නේ මම අර ආහාරොත් කිව්වා අයිඩියා එකක් හොඳ වෙන්න පුළුවන්. අර අපි දැක්කනේ මේකේ අර වචන ටික සමාජ මේ කියන්නේ සංවර්ධනයට දායක වෙන පළදායි තිරසාර ඔහොම කියලා. ඇත්තරම නමුත් අස්සේ ගවර්න්මන්ට් ප්‍රොසීඩියර් ඒක වැඩ කරන විදිය ඇතුලේ ප්‍රශ්න තියාගෙන ඒ වගේ එකක් අරන් යන්න බෑ ඒ ෆෝමැට් එක. දැන් හිතන්නකෝ ලොරි එක අරන් යන්න පුළුවන් එකක් උස්සයිකල් එක අරන් යන්න බෑනේ. රයිට්. ඒ ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. මම කියන්නේ ඒකේ මිනිස්සු ගොඩක් අය ඒ කියන්නේ හાર્ඩ් වර්කින් නෙවෙයි අපි අසංග කියනවා වගේ ස්මාර්ට් වර්ක්. ඒක නියම ඇනලොජි එක. අපි මේ බලාපොරොත්තු වෙන හරි අපිට ඊළඟ ජම්ප් එකට ඕනේ අධ්‍යාපන බිස්නස් කරන හරි මොකක් හරි එක ලොරි එක ගෙනියන්න පුළුවන් එකක් නම් ඒක අපි ගෙනියන්න හදන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක නිකන් බයිසිකල් එක දාගෙන ලොරි එක ලෝඩ් එකක් ගෙනියන්න හදනවා වගේ එකක් තියෙනවා. ඉතින් අර ආයිත් පාර කර අපි කලින් කතා වුණා ඒක මම පැහැදිලි කරනවා මිනිස්සු සංඛ්‍යාව නෙවෙයි ඒ විශාලත්වය නෙමෙයි අර වැඩ කරන ප්‍රොසෙස් එක. මේ අර වැලියුස් ටිකට ආයි පාරක් ගියොත් එහෙම දැන් මේ මම මේ ටික කියලා ඉන්න මොකද ගොඩක් අවයත් නැනේ ඇට්ලීස්ට්. අනිවාර්යයෙන්. එතකොට දැන් මේගොල්ල මේක මිනිස්සු එකෙන් හරි අපි කියමු කලින් මොකකින් හරි දැන් මේ දාන්න යන එක දැන් ගේන්න හදන එක බේස් කරගෙන තියෙන්නේ එකක් නිදහස් අධ්‍යාපනය හා සම ප්‍රවේශය. අර්ථ මේක ඉංග්‍රීසි වචන ටික තිබ්බනම් තව පොඩ්ඩක් තේරෙයිද කියලා හිතනවා. මානව සංවර්ධනය සහ සේවා නියුක්තියට අදාළත්වය. ඒ කියන්නේ කොච්චර රෙලවන්ට්ද කියලා. මම හිතන්නේ এডুকেෂන් එක මොන හරි වේවා කියන්නේ ඒ රෙලවන්ස් කියන එක මේ කොච්චර මේ කාලෙට මේ කොන්ටෙක්ස්ට් එක රෙලවන්ට්ද කියන එක. එතකොට මේක මේ මාර ඉම්පෝටන්ට් එක රෙකග්නයිස් කරලා තියෙනවා. අපි දැකලා තියෙනනේ යුනිවර්සිටි ප්‍රෝග්‍රෑම්ස් පවා රෙලවන්ට් නැහැනේ ගොඩක්. ඉරෙලවන්ට්. එතකොට ඇට්ලීස්ට් මේ වචනේ දාලා මේක කොච්චර මානව සංවර්ධනයට සහ සේවා එම්ප්ලොයබිලිටි එකටයි මිනිස්සු ඩෙවලොප්මන්ට් එකටයි කොච්චර රෙලවන්ට් වෙන්න ඕනද කියලා এডুকেෂන් එක රෙලවන්ට් වෙන්න ඕන කියලා ඒගොල්ලෝ පිළි අරන් තියෙනවා. එතකොට දැන් ඊට පස්සේ සැමට පිළිගත හැකි බව. සමාජයට වගවන පුරවැසියන්. ඒතකොට අර ඉන්ඩිවිජුවල් රෙස්පොන්සිබිලිටි එක අපි කොච්චර දුර රෙස්පොන්සිබල් ගන්නවද කියන එක තිරසාර බව සහ නවෝත්පාදනයේ යාවජීව අධ්‍යාපනය. ලයිෆ් ලොං ඒ කියන්නේ এডুকেෂන් එක අයිත් පාර කර අපි කිව්වේ ඒක ග්‍රවුන්ඩඩ්. ඉතින් මේ ටික එඩියුකේෂන් කියන එක ලයිෆ් ලොං ප්‍රොසෙස් එකක්. ඒක ඉස්කෝලේ එක චන්ක් එකක් ඉස්කෝලේ කවර් වෙනවා. අපි දැන් එඩියුකේෂන් කියලා හිතන්න අපි හැමදෙස්සම කතා කරලා අපි හිතන්නේ මේ ඉස්කෝල ටිකයි ගුරුවරු ටිකයි අධ්‍යාපන අමාත්‍යාංශ විශ්වවිද්‍යාලයි මම කියන්නේ ඔය ටික විතර ඉන්ස්ටිටියුෂන් පෞද්ගලික පන්ති විතර එඩියුකේෂන් කියලා හිතන් ඉන්නේ. එතනින් පිට ඇත්තටම වැඩි හරියක් හදගෙන අධ්‍යාපනය ගන්න සමාජෙන්නේ. ඒකට මම කියන්නේ ඒ කියන්නේ ඒ දැන් මේ ඒ ප්‍රතිසංස්කරණයට අවශ්‍ය මූලිකම තැන පොඩි ඒක තැනක් තමයි මේ ප්‍රතිසංස්කරණය කරන්නේ. ඔය අදහස හොඳයි. නමුත් අර මේකේ තියෙන විපක්ෂද ආණ්ඩුද ඊට පස්සේ ගවර්න්මන්ට් ප්‍රොසීඩියර් එකද ඔක්කොම අර පක්ෂයන් ගත්තා මේගොල්ලෝ ඡන්ද තකා තමයි ඒගොල්ලන්ගේ අරමුණු සකස් වෙලා තියෙන්නේ. ඒතර ඒගොල්ලන් ඒකම තමයි ඒගොල්ලන්ගේ ඇවිල්ලා ඩ්‍රයිව් එක. එතකොට අමාත්‍යාංශ ගත්තාම සහ රජයේ සේවක ගත්තාම ඒගොල්ලන්ගේ සුපුරුදු විදිහට තමයි රස්සා ටික කරන්න තමයි බලාපොරොත්තු. ඒ කියන්නේ ඒක ඇතුලේ ඒගොල්ලන් චේන්ජස් වලට යන්නේ නැහැ. මේකේ ගොඩක් බලයක් තියෙන්නේ සොසයිටි එකට සමාජයට. සමාජයෙන් ඉල්ලා සිටීමක් කරන්න ඕනේ. ඒ කියන්නේ බේසිකලි දැන් මෙතනදී අපි දැක්කේ මම හිතන්නේ වැරදි නම් කියන්න ආමුදුරනේ සංජීවයේ මේ මෙතනදී අතරම සමාජයට ඒ කියන්නේ නීඩයක් තිබ්බට සමාජයෙන් ඉල්ලා සිටීමක් කරේ නැහැ. ඉල්ලා සිටීමක් කරපු නැති හින්දා ඒතර පොඩි වැකියුම් එකක් හැදුණා. ඒ වැකියුම් එක හින්දා තමයි ඒක තමයි පාවිච්චි කරේ විපක්ෂය. සහෝ අර අනිත් පැත්තෙන් කකුලෙන් අදින ඔක්කොමලා ඒක තමයි පාවිච්චි කරේ. ඒ වගේම මට හිතෙන විදිහට ආණ්ඩුවටත් හරි ක්ලියර් ගයිඩන්ස් එකක් තිබ්බේ නැහැ කොහොමද මේක කරන්න ඕනේ. ඒ වගේම අර සංජීව කිව්වා වගේ මේක අර බයිසිකල් එකකින් ගෙනියන්න ගියා ලොරි එකම තියෙන බර අද්දන්න ගියා. දැන් එතකොට හරි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඒ තියෙන කැපැසිටි එක බිල්ඩ් කරන්න නැතුව
එතකොට ඒක ගයිඩන්ස් එකක් නැතුව කරන්න ගියේ ඒක තමයි මට හිතෙන විදිහට මේකේ තියෙන මේන්ම ෆෝල්ට් එක. ඒ කියන්නේ අපි දැන් උදාහරණයක් විදිහට මම අර මාධ්‍ය සාකච්ඡාවක දැක්ක අපේ අමතුමා කියනවා ඒ කියන්නේ අර අවිල ධර්ම චක්‍රය ගැන. මම හිතන්නේ දැන් ඒකට අදාළ කරන එක්ස්පර්ටීස් හාමුදුරුවරු තමයි ඒක හදලා තියෙන්නේ. ඒ හාමුදුරුවෝ මාතර තමයි හදලා තියෙන්නේ. වැඩේ වෙලා තියෙන්නේ දැන් එහෙම හැදුවට ඒක හරි වෙන්න පුළුවන්. නමුත් ඒක අවසානයේ ඩිසයින් වෙලා තියෙන්නේ ඉන්දියන් තියෙන ලෝගෝ එකත් එක්ක තමයි ඉන්දියන් රාජ්‍ය ලාංඡනය තමයි රිප්‍රසන්ටටිව් ඒ කියන්නේ සමාන වෙලා තියෙන්නේ. එතකොට අනිත් පැත්තට සමාජය දැන් අපිත් දැනගත්තේ සමහරවිට මම අවංකවම කියනවා මම ඒකෙන්ද මම දැනගත්තේ ඒක තමයි පිළිගන්න එක කියලා 2024 ඉඳන් ආපු එක කියන්නේ ඒ කමිටුව විසින්. නමුත් සමාජයේ වශයෙන් දන්නේ අපි හැමෝම දන්නවිල ධර්මචක්‍රය. මම කියන්නේ එක පැත්තකින්. හැබැයි මේක ඇවිල්ලා විපක්ෂ නායක මොකද කිව්වේ අරවා කිව්වා නෙමෙයි සමාජයේ දැන් සමාජයේ කැලලත් බලන්න එපා. ඒකින රිසර්ච් එක. ඒකින රිසර්ච් එක මොන වගේ එකක්ද කියන එක පොඩ්ඩක් ඇනලයිස් කරගන්න එපා. නමුත් අර දැන් අපි හිතලු ක්‍රියාත්මක කරන්න බෑ. අර ඒක කොට්ටාසයක් විසින් ඒක අග්‍රමහා කියන්නේ මහා දැනුමත් වෙන කට්ටිය හරිය නැත්නම් අර ආවේගශීලී හරිය නැත්නම් මේකට මේ කොහෙවත් නැති ඕපදූපකම් කියන අර ලේච්ඡ අදහස් කියන කට්ටිය හරි ඒගොල්ලන්ගේ මතය නෙවෙයි අර සමස්ත සමාජයේ මතය කොහොමද ඇනලයිස් කරගන්නේ ඒක රිසර්ච් එකක් කරන්න කියන එකටත් මට ඒ කරලාද තියෙන්නේ කියන එකට ප්‍රශ්නයක් තියෙනවා. එතන නීඩ් එක ඇති වෙලා තියෙනවද කියලා වගේ නේද? ඒක තමයි එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා නේද හාමුදුරනේ? හාමුදුර මොකද හිතන්නේ? මොන හරි සූඩ ප්‍රශ්න ටිකක් අරගෙන ඇත්ත ප්‍රශ්නේ මොනවවත් අවුලක් නැහැ සූඩ ප්‍රශ්නේ නෙදුවන්නේ. ඒ කියන්නේ අතන මම දැක්ක සමහර ඒ කියන්නේ දැන් අර ඉන්ඩිපෙන්ඩන්ට් තින්කර්ස් වගේ ඉන්න අය සමහර වෙන වැලිඩ් ප්‍රශ්න ටිකක් ගේනවා. හරිද? සමහරක් ආවුදුනේ මාමල මත අර ටීචර්ස්ලා සමහරක් ඉන්න ටීචර්ස්ලා කියලා තිබ්බා තමන්ගේ වහන්න මේක තමයි වෙන්නේ කියලා. සමහර කට්ටිය සමහරක ඔය මේ ඒ කියන්නේ කවදාවත් වීඩියෝ එකක් දාන්න නැති කෙනෙක් පවා සමහර කට්ටිය කතා කරලා තිබුණා නේ. ඒ කියන්නේ මම උදාහරණයක් විදිහට කියන්නේ සමහරු රේස් කරලා තිබ්බා. සමහර වෙලාවට මැතමැටික්ස් වගේ සබ්ජෙක්ට්ස් කෝ සබ්ජෙක්ට්ස් සයන්ස් මැතමැටික්ස් හරි ආර්ට් මේ පැත්තේ වෙන්නත් පුළුවන්. ඒවට සමහර විට මොඩියුලර් අප්‍රෝච් එක එච්චර හොඳ නැහැ කියලා. එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයා සමායක ඉන්ටර් කනෙක්ටඩ් නේ. කියන්නේ ඔයා දැන් ගණන් මේ ගාම සමගාමී සමීකරණ ඕනේනවා ඊළඟ එකට. ඒක ඕනේනවා අනිත් එකට. ඕම මේක කනෙක්ටඩ් නේ. ඒකම චේන් එකක් විදිහට යන්නේ. ඒක ඕක මොඩියුල්ස් විදිහට බ්‍රේක් කරාට පස්සේ ඔය කනෙක්ටිවිටි එක නැති වුණාම සමහර වෙලාවට ඒ කොම්ප්‍රිහෙන්සිව් නැති වෙන්න පුළුවන්. එයා ඉගෙන ගන්න. ඒ කියන්නේ සමහරලාට දැන් යුනිවර්සිටි වල තියෙන්නේ අපේ තියෙන්නේ එහෙම නේ. කියන්නේ අපි සෙමෙස්ටර් නෑ නේද? අපි ෆස්ට් සෙමෙස්ටර් කරා ඉවරයි. ඊළඟ සෙකන්ඩ් සෙමෙස්ටර් කරා ඉවරයි. කලින් තිබ්බේ ඉයර්ලි සිස්ටම් එකක්. ඒතරයි මම ගිය ලංකාව අපි ගිය එක. එතකොට ඒ අවුරුද්දෙම ඒවා එකට එන්නේ. අර ඒක රාමවාස ෆස්ට් සෙමෙස්ටර් කරා ඉවරයි. සෙකන්ඩ් සෙමෙස්ටර් කරා ඉවරයි. එතකොට සමහරලාට දැන් එන්ජිනියරින් වගේ එකකට ඒක හරියනවා. හැබැයි මම හොඳටම දන්නවා මේ මෙඩිසින් වගේ එකකට ඒක හරියන්න විදියක් නැහැ. එතකොට ඒ අදහසම ගත්තොත් එහෙම මේ ශක්ෂර එක මේකට මේ ස්කූල් එක ඇතුලේ සමහර මොඩියුල්ස් වලට ඕක හරියන්න පුළුවන්. සමහර සබ්ජෙක්ට්ස් වලට මොඩියුලර් අප්‍රෝච් එක හරියන්න පුළුවන්. සමහරලාට බැරි වෙන්න පුළුවන්. එතකොට අර සමහරට බර අඩු කිරීමම එකම කියන්නේ නොවෙන්නත් පුළුවන්. කියන්නේ ඒක මේ බර අඩු කිරීමේ බෑග් එකේ. හැබැයි ඒකත් වෙනම නීඩඩ් එකක්. සමහරට ඒකට වෙන්න වෙන අප්‍රෝච් තියෙන්නත් පුළුවන්. එතකොට අර අන්න ඒ වගේ මේ what is needed what is important කියන එක පැත්තක තියෙද්දි මම ස්පෙસિෆිකලි මේ ආපු ප්‍රශ්න ගැන අපි කතා කරලා හැමෝම දන්නවා නිකන් අර සිගිරි සිල්ලර තැනකට වැටෙනවා කියන එක තමයි මට පේන විදිහට ලොකු කේසාචකේ. දැඩි තුවාලකේ තියෙන ප්‍රශ්නේ අමතකයි. නමුත් අර වෙන කොහේ අර අමතක කිව්වා වගේ ටොයිස් දේවල් වලට වෙලා පස්සේ ඒ ප්‍රශ්නේ අමතලා ආයෙත් මුරුදු විදිහට ඉතින් අපි යනවා. හරියට නිකන් හිතුවොත් අර නිකන් තමන්ට කන්න නැහැ. තමන් බඩගින්න මැරෙනවා. හැබැයි අල්ලපු ගෙදර මොනවද වෙන්නේ කියලා ඔයලා ඒකේ ප්‍රශ්න වලට නිකන් කෑ ගහන වගේ සීන් එකක් තමයි මෙතන වෙලා තියෙන්නේ. දැන් බේසිකලි ගත්තාම. ඒතකොට දැන් උතෙන්දි තව මේ පොඩි මේ මම ලස්සන කතාවක් දැක්කා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් අර නැවක් ගෙනියන්න හදනවා. දැන් ඒ කියන්නේ නැවක් යනවා. දැන් මැදදී යනවා. නැව දන්නවා දැන් කුණාටු අහු වෙනවා. ඔහොම කට්ටිය කියනවා කුණාටුත් අහු වෙනවා. මෙන්න මේක තමයි පාත් එක. හැබැයි නෑ අර කැප්ටන් කියනවා නෑ අපි යන්න ඕනේ මේ කුණාටු අස්සෙන් කියලා. කමන්නේ නැව යනවා. ඊට පස්සේ නැවෙන් දෙද්දි ඊට පස්සේ යද්දි පොඩි හිලක් හැදෙනවා. නැවේ. ඊට පස්සේ හිලක් හැදෙනවා ක්‍රූ එකේ ඔක්කොම ක්‍රූ එකේ දෙකට බෙදලා සයිට් එකක් කෑ ගහනවා මේ හිලින්ද අපිට එළියට යන්න බෑ. මේ ග්‍රේනියන්න බෑ මොනවද කරන්නේ ඔහොමම කියලා. දැන් කැප්ටන්ගේ තියෙනවා පොඩි රෙස්පොන්සිබිලිටි එකක්. ඒතකොට මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් මෙතෙන්දී අර පොඩි හිලක් හින්දා දැන් අර හමුදුරකේ වගේ අර පොඩි සූඩ ප්‍රශ්නයක් අල්ලගෙන
දැන් අපි අර ලොකු ප්‍රශ්න අමතක කරලා අපේ ගමනාන්තරේ අන්න තිබ්බ ඒක බාධා වුණා වගේ සීන් නැතයි මට පර්සනලි හිතෙන්නේ මේ වෙච්ච සීන් එකත් එක්ක. ඒ අනිත් එක මේක සංජී ඔන්ගෝයින් ප්‍රොසෙස් එකක් නෙමෙයි හොලිවුඩ් ආවා ඊළඟ අවුරුද්දේ සමහරවල් මේ වයින් ටියුන් වෙලා හැම එන්න බෑ. දැන් එතකොට දැන් මේක ඊළඟ අවුරුද්දේ ආයෙත් එද්දි ප්‍රශ්න ටික ආවම ඔව් එතකොට එකම තැන ආවද? එකම තැන. ඒක ඔව්. කියන්නේ මට තේරෙන්නේ නැහැ ඒකට මේ මොකක්ද ගන්න ප්‍රැක්ටිකල් අප්‍රෝච් එක මොකක් හරි ගනී කියලා බලාපොරොත්තු අප්පයක් තියෙනවා. මොකද දැන් මේ අවුරුදු 1.6යි නෙන්න දීප ඊළවල් 2.7යි. ඊට පස්සේ 2029 විතර යද්දී O level ඉල්ල 31 දී එහෙම රෝඩ් මැප් එක ඇත්තටම මම හිතන්නේ මේක ඇඩ්ඩොක් කරා කියන එක මම හිතන්නේ නැහැ. ඔය කියන තරම්. හැබැයි එතකොට දැන් මේකේ මේ ටිකක් පොඩි මේ යන්න දීප රෝඩ් මැප් එකට ලොකු ගලක් අල්ලු කරා වගේ වැඩක් නේ. අන්න හරි. ඔව්. ඒක ඩවුන් ප්ලේ කරන්න ඕනෙත් නැහැ අපි. එතකොට මේ මෙමුණොත් ඊළඟ අවුරුද්ද දැන් කතා වෙන්න ඕන එහෙනම් ඊළඟ අවුරුද්දේ 6 7යි දෙකම එකට දානවා. ඔය මේක දැන් ආයි ඩිලේ වෙන්නත් බෑනේ මොකද දැන් ඊට පස්සේ ආයිත් අර කතා කරා වගේ දැන් මේ කන්ටෙන්ට් රෙලෙවන්ට් නැතුව යනවනේ මේගොල්ලෝ මොඩියුල් වල දාපු අවුරුද්ද දෙකක් යද්දි ආයිත් අවුට්ඩේටඩ් වෙලානේ. එතකොට තව කොච්චර කාලයකට ඒ කියන්නේ දැන් මට හිතෙන්නේ මේ ගවර්න්මන්ට් එක පැත්තෙන් හරි දැන් ඊට වඩා තව චුට්ටක් ඇජයිල් වෙලා හරි එහෙනම් අපි මේ රෝඩ් මැප් එක දැන් අපි තිබ්බේ අපි මේක වෙනස් කරනවා කියලා ඊළඟ ඒක ටක් ගාලා දෙන්න ඕන මිනිස්සුන්ට රැලි වෙන්න නේ මූවමන්ට් එකට. අපි අර මේ කුළුණු පහ මේගොල්ලෝ දාපු එක ඇනලයිස් කරොත් මේ කුළුණු පහ මෙහෙම අපි පෙන්නගමු. මේ අතර මේක එක කුළුණ ගත්තාම දැන් අතරම ප්‍රොසෙස් එකක් විතර ෆෝමැටිං වලදී වැඩක් කරන්න යන ෆෝමැටිං වල ඉතා හොඳයි. මට අර කලින් මැක්කගේ මතාන්තර තමයි හඳුනන්නේ වෙන කියන්න වෙන්නේ අපෝ. නමුත් මේකට දැන් අපි කියමුකෝ මහජන ආණ්ඩුව තියෙන්නේ. මේ විෂයමාලා සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය සහ අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ, තක්සේරු කිරීම සහ ඇගීම, මහජනතාව දැනුවත් කිරීම සහ ප්‍රවර්ධනය. ඉතින් ඔය කියන ප්‍රොසීඩියක් එක්ක තමයි මේක යන්නේ. ඒතර මම කියන්නේ ෆෝමැටිං විතර ඉතා අගය කරන්නේ. මේක ඇත්තටම මේ ගොඩක් කල් ඉඳන් ආපු එකක්. දැන් ඔතෙන්ට එන්න බෑ අර තත්ත්වෙත් එක්ක. උසයිකලේ කොහමද ඔතෙන් ඇවිල්ලා තියෙන්නේ. දැන් ආවුදුනේ දැන් මේක හරියට දැන් ඉස්සරහට අරන් යන්න ඇත්තටම මේ තියෙන ගවර්න්මන්ට් බොඩි එකේ ඇත්තටම මේ ඒ කියන්නේ පක්ෂද ඊට පස්සේ ගවර්න්මන්ට්ස් ඒ කියන්නේ නිලධාරීන්ද ඒගොල්ලන්ට තියෙන පළපුරුදු කියන්නේ ඒගොල්ලන්ට තියෙන මේකට තියෙන පැෂනේට් මේක පැෂනේට් වෙන්න බෑ එක්සැක්ට්ලි පැෂනේට් නැති ප්‍රශ්නයක් තියෙනවා ඊට පස්සේ ගුරුවරුන්ට ගියාට පස්සේ ගුරුවරුත් අර සුපුරුදු අර විනාඩි 45 ගාලා ටක් ගාලා දෙක කියන්නේ ඒ හොඳ ගුරුවරු ඉන්නවා තමගේ සාත්‍ර ස්වේච්ඡාවෙන් වැඩ කරන සෑහෙන ගුරු ප්‍රමාණයක් ඉන්නවා. දැන් අපි ඉස්කෝලේ කීයත් කාලේ ආමුදුරනේ මේ ඔයාලා කිව්වොත් එම ඔයාලට කවුරුද කියා දීතිය අවංක හොඳ ගුරුවරු කියලා කිව්වොත් ඔයාලට කියන්නේ ඉතින් අඩු ප්‍රමාණයක්. ඔව් ඇත්ත. ඔව්. අනුත් එහෙමයි ඒක ඉස්සරහටත් එහෙමයි. ඒතර ඇත්තටම මේ ඒ ගුරුවරු බහුතරයක් එක්කනේ මේ ගමන යන්න වෙන්නේ. ඒක සංජය මම පොඩ්ඩක් ඉඳලා කියන ඔයා කරගෙන යන්න ඒක පොඩි ප්‍රැක්ටිකල් ප්‍රශ්න දෙයක් තියෙනවා ඉතින් මේ කියන්නේ ඒක හයි ස්කිල් එකක් නෙද ඒක ස්කිල් එකට ඇට්‍රැක් කර ඒ වගේවට ඇට්‍රැක් කරගන්න ඉන්සෙන්ටිව්ස් ස්ට්‍රක්චර් නෑනේ. හරි වශයෙන්ට අර යටිතල පාදුකම් සංවර්ධනය ඔය ඔක්කොම ප්‍රොසෙස් එකක් විදිහට යන්න ඕනේ. ඒතර ඒකට කර අනිත් එක ඊට ගානේ රිසර්ච් එකක් විදිහට අපි දන්නේ ගවර්න්මන්ට් එකේ පනතක් සම්මත කරගන්න ඒවාද ඒවා ගවර්න්මන්ට් ඒක ඒගොල්ලන්ගේ ජොබ් එක. පනත සම්මත කරගෙන ඒ පිළිවෙලට එන එක ඒගොල්ලන්ගේ ජොබ් එක. අපේ සමාජයේ ඉන්න පුරවැසි විදිහට අපිට කියන්න තියෙන්නේ අපේ අත්දැකීමත් එක්ක මේ ෆෝමැටින් ප්‍රශ්න වල තත්ත්වයන් ටික තමයි ඇනලයිස් කරලා අපිට කියන්නේ නේද? දැන් එතෙන්දී අර ටීචර්ගේ කතාවත් ආවම මේ දැන් ඔතෙන්දී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ටීචර් කෙනෙක් ටීචර්ස්ලා මෙතන විරුද්ධ වෙනවා කියලා කියන්නකෝ. දැන් විරුද්ධ වෙනවා නම් දැන් මේ අලුත් ප්‍රපෝස් කරපු රිෆෝම්ස් එක්ක තියෙන ටීචර්ගේ රෝල් එකත් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් ටීචර් කියන්නේ ට්‍රැඩිෂනලි අපි දන්න අර ලියා ගන්න මේක තමයි කල්ලැල්ල ලියනවා මොකක් හරි මේක ලියා ගන්න. එහෙම අධ්‍යාපක ක්‍රමයකින් අර ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඔව්. කොහොමද ඒකට තමයි පුරුදු වෙලා. දැන් වැඩ කරන කෙනෙක් එයාගේ ගිහලා උදේ ගිහිල්ලා සයින් කරා කොළ ටික අමුණුවා ඉවරයි 4:05 ඉවරයි. ඒ වගේ අරයටත් ඒක වෙලා තියෙනවා. මම පැෂනේට් කියලා ඒ සීන් එක පාවිච්චි කරා. අන්න ඒක තමයි. දැන් එතකොට ඒකෙන් හින්දා එතන පොඩි ગેප් එකක් තියෙනවා කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මේ ආපු අර රෙසිස්ටන්ස් එකට ඕකත් සෑහෙන බලපාලා තියෙනවා. ඒ කියන්නේ ඒ අදාළ හරි පුහුණුවක් ලැබිලා තියෙනවා. ඒතකොට පුහුණුව ලැබුණා නම් ඒක කොහොමද අනිත් පැත්ත ට්‍රාන්ස්ලේට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ටීචර් කොහොමද ඊට පස්සේ මේකේ ටීචර්ට උනන්දුව වැඩිලා තියෙනවා. එන්තුසියාසම් වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ මේක තව ඉස්සරහට ගෙනියන්න මොන හරි සජෙෂන්ස් ඇවිල්ලා තියෙනවා. ඒ සජෙෂන්ස් ඉන්කෝපරේට් වෙලා තියෙනවා. දුන්නෝවා පොඩ්ඩක් ට්‍රාන්ස්පේරන්ට් ප්‍රොසෙස් එකේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් ඔය
සමහර ගොඩ දෙනෙක් කියන දේ තමයි මේ ගැන මහජනතාව දැනුවත් වුණේ නැහැ හරියට කියලා. මහජනතාව දැනුවත් වුණා නම් මේක ඇත්තටම මහජනතාවගේ පොඩි අර ලොකු අර ෆෝස් එකක් එක්ක මේක ඉස්සරහට ගෙනියන්න තිබ්බා කියලා. දැන් ඔතෙන්දී අර මහජනතාව දැනුවත් කිරීම කියන එකත් පොඩි ගැප් එකක් තියෙනව නේද? ඒ ගැප් එකක් තියෙනවා සහ ඇත්තටම මහජනතාව කියන එක ඉන් ජෙනරල් මම කියන්නේ ජෙනරල් පුරවැසියෝ එහෙම අර අද කියන්නේ ප්‍රොඇක්ටිව්ලි එහෙම යන්නේ හොයන්නේ නැහනේ දේවල්. ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ මොකක් හරි ඉෂුව එකක් ඇවිල්ලා කියන්නේ මේක අර කලබගැනියක් වුණාම නැත්තම් මොකක් හරි විනාශයක් වුණාම නැත්තම් කාට හරි බ්ලැක් මාකට් එකකට නම් ආණ්ඩුව කෙලව ගත්තා වගේ හරි එහෙම නෙමෙයි වෙලා කියන එක නේ මම කියන්නේ. එහෙම පණිවිඩයක් වුණොත් තමයි ඊට පස්සේ අර වැරදිච් එක වටේ ඔන්න රෝල් වෙවි ස්පයිරල් එකේ යනවා මිසක් මෙච්චරකල් මාස 6ක් තිස්සේ අවුරුද්දක් තිස්සේ කරගෙන ආපු දැන් මේ වැඩ ටික ගැන එහෙම කරලා ඒකට ෆීඩ්බැක් දෙන එහෙම එකක් නැහැ නේ. ඒක මං කියන්නේ අපේ ඉතිහාසයෙන් ඇනලයිස් කරලා බලගත්තට පස්සේ ඔය වගේ ප්‍රශ්න ටිකක් ඇවිල්ලා අධ්‍යාපනය අනුව කියලා පස්සේ ඒ වගේ ඉන්ටර්ප්‍රිට් කරගෙන තියෙනවා. ගොඩක් ආර්ථිකය සම්බන්ධයෙන් වේවා, සමාජවාදය සම්බන්ධයෙන් වේවා, ධනවාදය සම්බන්ධයෙන් වේවා, සංස්කෘතිය සම්බන්ධයෙන් වේවා ගොඩාක් ඒවා අර වෙන වෙන ගොම් ප්‍රශ්න ඇවිල්ලා ඒ විදිහට ඉන්ටර්ප්‍රිට් කරගන්න. ඒ කියන්නේ සංජීව දැන් මේකේ බ්ලූ ප්‍රින්ට් එක විදියට ගත්තම මට තේරෙන්නේ සොලිඩ් සහ දැයිගොල කියන විදිහට ඒගොල්ල ටීචර්ස් ට්‍රේනින් කරලා තියෙනවා පොසිටිව් රිසල්ට්ස් තියලා තියෙනවා ටීචර්ස් එක්සයිට් ඒගොල්ලෝ එක්සයිට් වෙලා ඒ එක්සයිටඩ් ස්ටුඩන්ට්ස් එක්සයිටඩ් එහෙම සීන් ටිකක් තිබිලා තියෙනවා. එතකොට අර පොඩි ක්‍රයිසිස් මැනේජ්මන්ට් කරගන්න කරගත්තේ නැති ප්‍රශ්නයක් සහ ඉන්ටෙන්ට් එක ප්‍රශ්න ටිකක් හින්දා උනා ගතියක් තමයි මට තියෙන්නේ. සහ මට හිතෙනවා මෙහෙමත් අර මම නම් හෝ කියන්නේ මම නෙමෙයි මම හෝප්ෆුල් සහ මම හිතනවා දැන් grade 6 ටීචර්ස්ලාට හරි ඒගොල්ලන්ට මේක ට්‍රේන් වුණා නම් සහ අපිට ටෙක්නොලොජි පාවිච්චි කරන්න පුළුවන්. මේගොල්ලන්ට LMS එකක් දීලා ඒගොල්ලන්ට වීඩියෝස් හරියම දීලා ඒගොල්ලෝ ට්‍රේන් වෙලා නම් මේක කාලයක් එක්ක ඒගොල්ලෝ ඩිලිවර් කරගන්න يعني මේක කැපැසිටි හැදෙයි කියලා. කැපැසිටි හැදෙයි සහ හදන්න පුළුවන්. يعني මම කියන්නේ 100% කොහොමත් කරන්න බෑ. ඒත් හැදෙයි හදාගනි කියන දේ මම ඉන්න අර මම ආයිත් පාරක් අර ඉටරේට් කරන්නේ දැන් මේක මේ ට්‍රයල් ඇන්ඩ් එරර් නෙමෙයි බට් අර කියන්නේ කන්ටිනියස් ඉම්ප්‍රූව්මන්ට් එකක් නෙමෙයි කයිසන් වගේ එකක් නේ. එතකොට මේකෙන් ඊළඟ එක අන්න ඒක දැන් මේ ෆස්ට් ස්ටෙප් එක ගත්තේ නැත්නම් ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. දැන් මෙතන අර කන්ටිනියස් ඉම්ප්‍රූව්මන්ට් එකට වඩා ටක් ගාලා ට්‍රයල් ඇන්ඩ් එරර් සීන් එකකට ප්ලස් එකට තමයි ඊයේ. අන්න ඒක තමයි අර බෑක් ෆුට් එක ගත්ත එක මෙතනදී වැරදි අතන නේද? සහ මේ මං හිතන්නේ මං කියන්නේ දැන් ආයි පාරක් ප්‍රැක්ටිකලි මොනවා ඉෂුස් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. බට් මම හිතන්නේ මේ මේක රෙක්ටිෆයි කරගෙන මං කියන්නේ රෙක්ටිෆයි කරගෙන යන්න තිබ්බා කියලා. හිතමු මම නිකන් කියන්නේ හරිද? මේ කරන්න පුළුවන් දේ තියලා අපි දන්නේ නැහැ ප්‍රැක්ටිකල්. ඒ අපිගේ ඉංග්‍රීසි එක කරන පරණ සිලබස් එකට ගිහලා ඊටු මොඩියුල්ස් ටික හරි දානවා උනා හරි මම ඉංග්‍රීසි එකේ නම් ප්‍රශ්නේ තියෙන්නේ. බට් ඕවරෝල් ලොකු quality issues ටිකක් තියෙනවා නම් we will do better next year වගේ එහෙම එකක ඉන්නවා නම් ගැටලුවක් නැහැ. මට ඇත්තටම ආදරෙන් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මිනිස්සු යම් කිසි විදිහට ඒ සමාජයේ බදු මුදල් ටිකක් දෙනවා අධ්‍යාපනය ගොඩනගා ගන්න ඒකට බලදායි පුරවැසියෙක් බී කරන පරමාර්ථයෙන්. ඒක පරමාර්ථය නොවෙන්න පුළුවන් මිනිස්සුන්ට ඒක වගේ නැති වෙන්න පුළුවන්. කොහොමද බදු මුදල් ටිකක් වැය වෙනවා එතෙන්ට. එතකොට බදු මුදල් ටික වැය වුණාට පස්සේ ඒක දැන් මේ ආකාරයෙන් අවිධිමත් විදියට හැසිරෙනවා නම් මේවා විපක්ෂද පක්ෂද රාජ්‍ය සේවකයෝද ගැන අපට කියන්නේ සායි ක්‍රමවේදය ගැන සමාජයක් වශයෙන් අයිඩියා එකක් තියාගන්න ඕනේ. නැත්තම් අපට සමාජයක් වශයෙන් හඳුනන්නේ පසුගාමීම තැනක තමයි ඉන්නේ. අතරම මේ යුගයේ දැන් වෙද්දී මතවාදයක් නැතිකමේ ප්‍රශ්නය තියෙනවා ලොකුවටම. අතරම අපි තාමත් හිතන් ඉන්නේ මේ පක්ෂ විපක්ෂ නැත්තම් පාර්ලිමේන්තුව හරි නැත්තම් ඔය තියෙන මොනවා හරි රාජ්‍ය මේ කඳවුරු හරි මොකක් හරි ඒවා තමයි මේක කන්ට්‍රෝල් කරන්නේ. නැහැ. සමාජයෙන් කන්ට්‍රෝල් කරන්නේ. ඒක සමාජයෙන් කන්ට්‍රෝල් කරලා සමාජයට මතවාදයක් ඉතාමත් අවශ්‍යයි. මොකද සමාජයනේ ආව කියන්නේ කවුරු පක්ෂ විපක්ෂ හැමෝම එක පොදුවේ කුලකයක් වතර ගත්තම සමාජයන්නේ. ඒතකොට ඒගොල්ලන්ගේ ඇවිල්ලා බදු මුදල් තමයි වෙන්නේ. පස්සේ ආයෙ ප්‍රතිඵලයක් තියෙන්න බෑ. මම ප්‍රතිඵල කියන්නේ මේ කියන්නේ අධ්‍යාපනය කියන්නේ මේ ආයෝජන ක්‍රියාවලියක් නෙවෙයි. ඒක වටා ගන්න ඕනේ නෑ. ඔව් තර යම් කිසි විද්‍යාවකට ඇවිල්ලා පළදායි යමවල් මේ සස්ටේන් වෙන මොඩල් ඒකෙන් තමයි සංස්කෘතියක් දේශපාලනයක් ඔය පක්ෂ විපක්ෂ වල ඉන්න කට්ටිය පවා හරියට පවා හැදෙන්නේ. මේ ගවර්න්මන්ට් සේවකයෝ අපේ අභාග්‍යකම තමයි සමාජයක් වශයෙන් අපි දැනුවත් නැතිකම. මම කියන්නේ හැම දෙයක් සම්බන්ධයෙන්. ඒතර ඒක සමාජයක් වශයෙන් මතවාදයක් නැතිනම් ප්‍රශ්න දෙකක් ඇවිල්ලා ඉන්නවා. අපි ඉල්ලා සිටින්නේ හවුදුර ඇත්තම කතාව සමාජයක් වශයෙන් පොඩ්ඩක් අවයා වෙන්න මේකට මැදිහත් වෙන්න කියන එක. ඔයාගේ අදහස් එළියට දාන්න. දැන් ඕනතරම් තාක්ෂණ විදි තියෙනවා.
මොනවා හරි දෙන කතිකාවත් වෙන ගමේ හරි මොනවා හරි තැනක වාගේ මතවාද එළියට දාන්න. ඒතර ඒවා මේකේ තව ගැටිලා වෙන විදියක් වේ. එක අනිත් එක තමයි හවුදර අපි වටහාගත් එක තමයි ගවර්න්මන්ට් එක පැත්තෙන් ඒ ප්‍රොසීඩිය හැදෙන්න ඕනේ. ඒ වර්කින් ප්‍රොසෙස් එක හැදෙන්න ඕනේ කියන එක. මොකද ඒගොල්ලන්ගේ තියෙන ප්‍රොසෙස් වලින් අපිට කන්සර්වේටිව් ප්‍රොසෙස් වලින් යන්න බැරි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ සාම්ප්‍රදායික ඒ වැඩ කරන රාමුවෙන් යන්න බෑ. ඒතකොට ඒක කොහොමද ආපහු රීබිල්ඩ් වෙන්නේ? ඊළඟට ගත්තාම මේ මොනවද මේ ඒකේ දැන් ඇත්තටම ගත්තාම දැන් ඒ ගැන අදහස් දක්වන මාධ්‍යවේදීන් අනම්මනම් සෙටප් එක උදේක් අර කුණු රසයම මේවා කරන්නේ නැතුව වැදගත් මාතෘකා ටිකක් එළියට දාන්න කියන එක. මොකද ඒක යහපත් වෙනක් කරනවා. ඇත්තටම මිනිස්සු හදන්න නෙවෙයි යම්කිසි හරියම මතවාදය. මොකද ඒක වැඩ කරන්න පුළුවන්. ඉතින් බේසිකලි ගත්තාම ඔය ටික තමයි අපට නේ කියන්න කරලා කිව්වොත් මේ අපි අර මුලින් කතා වුණේ මේක අර මේවල ස්ට්‍රක්චර් කරලා තියෙන විදිහ එක එක ශ්‍රේණි පාරාසත් එක්ක ඒගොල්ලන්ගේ ෆෝකස් එක මොකක්ද කියලා අන්න ඒක පොඩ්ඩක් අපි මට හිතනවා කිව්වොත් මුල්ම ස්ටෙප් එක තමයි පූර්ව ළමාවිය. ඒකෙදී ඒ කියන්නේ අවුරුදු 2 ඉඳලම මේ අපිට අධ්‍යාපන ප්‍රොසෙස් කරන මෙහෙම හදන්න තමයි බ්ලූප්‍රින්ට් එක හදලා දෙන්නේ. එතකොට ඒකෙදී මුලින්ම දැන් මේකෙදී අපි අඳුරගන්න ඕනේ මේ අධ්‍යාපන ප්‍රොසෙස් කරන කියන එක හුදෙක්ම අර වසරවල් වලට කොටු වෙච්ච ප්‍රොසෙස් කරන නෙවෙයි. මේක ඔන්ගෝයින් ප්‍රොසෙස් එකක් විදිහට තමයි මේගොල්ලෝ ඩිසයින් කරලා තියෙන්නේ සහ මේක තමයි කරන්න එක්ස්පෙක්ටඩ් ප්ලෑන් එක. එතකොට මේ පූර්ව ළමාවියේදී මේ ආජීව අධ්‍යාපනය සඳහා පදනම. ඒ කියන්නේ දිගටම මේ ලයිෆ් ලොන්ග් ලර්නින් එකක් කියන එක. ඒ කියන්නේ අවුරුදු 13 ශ්‍රේණියේදී මේකෙන් අයින් වෙනවා කියන එක නෙවෙයි. මේක ලයිෆ් ලොන්ග් ලර්නින් එකක්. ඒතකොට එක්ස්පීරියන්ෂල් ලර්නින් වෙන්න පුළුවන්. සමාජයෙන් ගන්න ඒවා වෙන්න පුළුවන්. ඒවා ස්කෝලය කෙනවා ස්කෝලෙදි ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඇවිල්ලා යාගේ යාළුවෝ එක්ක සෙල්ලම් කරනකොට ඊට පස්සේ ගෙදර අම්මා එක්ක ඉන්නකොටත් එතනත් ඒගොල්ලෝ එහෙම අර ඒ වගේ සහ ග්‍රේඩ් 13 වලින් පස්සෙත් ඒකේ අන්න ඒ බේස් එකට අයිඩියා එකක් දෙන එක. අන්න හරි අමුද්‍ර. ඒතකොට අයිඩියේෂන් ඉනෝවේෂන් වලට පාත් එක හැදින්නේ ඒක. ඊට පස්සේ දැන් ප්‍රයිමරි එක ගත්තාම මේක දැන් අවුරුදු 5න්නේ අපි ප්‍රාථමික අංශයට ළමෙක් ඇතුළත් වෙන්නේ. එතකොට තමයි බේසික් ලයිෆ් ස්කිල්ස් ටික. ඒ කියන්නේ මූලික ජීවන කුසලතා සඳහා අධ්‍යාපනය දෙන්නේ. බේසිකලි ලයිෆ් ස්කිල්ස් ටිකක් තියෙනවානේ. අපි කොහොමද දැන් අපි අර ඉස්සෙල්ලා කතා කරා වගේ දැන් අර පොඩි මේකත් නේද දැන් පූර්ව ළමාවිය සම්බන්ධයෙන් ගත්තාම රජය විසින් ඒ කියන්නේ අපේ බදු මුදල් හරියට පාවිච්චි කරනවාද පූර්ව ළමාවිය සම්බන්ධ වැදගත්ම පොයින්ට් එකක්. ඒ කියන්නේ ඒ චූටි කාලේ මොන්ටිසෝරි ඉඳන් ඩේ කෙයාර් එකේ ඉඳන් ඒ හැදෙන ඒ ළමා කාලේ හැදෙන පරිසරය ඉතා වැදගත්. ඇත්තටම ඒක සම්බන්ධයෙන් නම් ඔය වචනේ තිබුණාට ප්‍රායෝගික ක්‍රියාවලිය සකස්සලා තිබුණේ නෑ. ඇත්ත. just saying මේ ඔය වචනේ තිබුණා. ඇත්ත. එතකොට මේ අපි අර ලයිෆ් ස්කිල්ස් වලට ගියාම ඊට පස්සේ එතනින් තමයි අර බේසිකලි අර දැන් අපි අර ඉස්සෙල්ලා කතා කරා වගේ දැන් ඉංජිනේර් කෙනෙක් ඒක සේම් පේ ස්කේල් හැබැයි ගත්තාම කොහොමද මේක ලිටරසි ෆයිනෑන්ෂල් ලිටරසි ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් කියන ලොකු ලක්ෂයක් තියෙනවා. බේසික් ලයිෆ් ස්කිල්ස් වල පොඩි ලක්ෂයක් තියෙනවා. ඒතකොට ඒක තමයි මෙන්න මෙතනින් ෆවුන්ඩේෂන් එක විදිහට තියෙන්නේ. ඊට පස්සේ අර අවුරුදු 4 ඉඳලා දාලා තියෙනවා මේ ජීවිතය සඳහා පතනවා. ඒ කියන්නේ මෙන්න මේකේ අවුරුදු 4 කියලා කියන්නේ මේ ශ්‍රේණිය 4. ඊට පස්සේ ජීවිතය සඳහා පදනම කියන්නේ අර මේ ෆවුන්ඩේෂන් ෆොර් ලයිෆ් කියන්නේ එතකොට තමයි අපි ඉගෙන ගන්න ජීවිතය සඳහා තාක්ෂණය වෙන්න පුළුවන්. ඊට පස්සේ අර මූල්‍ය සාක්ෂරතාවය වෙන්න පුළුවන්. පුරවැසි අධ්‍යාපනය, ඊට පස්සේ සෞන්දර්ය කුසලතා අන්න ඒ වගේ දේවල්. ඊතන 6 9 ශ්‍රේණි වල තියෙන අර මේ 6 වසරේ වාර විභාගේ පාස් වෙන අපි සබ්ජෙක්ට් ඉගෙන ගන්නවා විභාග පාස් වෙනවා 9ට යනවා. ඊට පස්සේ එතකොට අන්නේ කොන්සෙප්චුවලි හරි ඒගොල්ලන් පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. 9 9 වසරේ තියෙන්නේ ජීවිතය සඳහා පදනවා ඒක දාගන්න තමයි හරි. ඔට ඒක එයා කරගත්තද කියලා පොඩි ඉන්සෙන්ටිව් එකක් තමයි එක්සෑම් එක. Exactly. දැන් මේක වෙලා තියෙන්නේ කෝ එක තමයි එක්සෑම්. ඒ කියන්නේ අර එක්සෑමුත් තියෙනවා එහෙම ඔක්කොම තියෙනවා. හැබැයි මේකේ අර අපි හිතන්නේ අපි දකින්නේ මේක තමයි මේ ජීවිතය සඳහා පදනම දාගන්න අවුරුදු ටික. ඒකට අන්න ඒ ප්‍රින්සිපල් එක උඩ තමයි අපිගෙන් පොල් වගාව ගැන හරි ඉගෙන ගන්න හරි මොන හරි එහෙම ඩියුල්ස් එක හදලා තියෙනවා. අර ඒකේ තියෙනවා මාර බියුටි එකක් මේ අපි කලින් දැකලා නැති ඒකත් එකක්. රෂනල් එකක් තියෙනවනේ අවුරුදු. ඒ රෂනල් එක තමයි සාන් අපිට මේ කියන්නේ එක පහ ශ්‍රේණි වලට සබ්ජෙක්ට් හදද්දී කරිකියුලම් හදද්දී මොකද රෂනල් එක. අන්න හරි. ඊට 6 ඉඳන් 9 මොකද රෂනල් එක. දැන් අපි ගත්තාම O level ශ්‍රේණි 10 11 ශ්‍රේණි වලට ගත්තාම ඒක තමයි වෘත්තීය සූදානම සඳහා අධ්‍යාපනය ලබන්නේ. කියන්නේ මේ කොහොමරි ඒ ටිකක් අරගෙන හරි කොහොමරි කරලා ඒ ලෙවල් වලට යන්න ක්වොලිෆිකේෂන් එක නෙමෙයි මේ වෘත්තීය අධ්‍යාපනයේ බේස් එක හදාගන්න එක තමයි මේකේ තියෙන්නේ. අර එයා විභාගات පාස් වෙනවා නෝනුකම හදාගන්න. හැබැයි අරක තමයි
එන මම වෘත්තියක් කරගන්න ඕන. ඒතර මම වෘත්තිය ඒතර 10 11 සැරදී එයා වෘත්තිය ගැන ඉස්සරහ ගැන හිතන්න ඕන. මම hand skills trade skills වලට කැමති කෙනෙක්ද එහෙම ඒවට යනවාද අර එතකොට අර මේගොල්ලෝ 9 වසරේදී ප්‍රොපෝස් කරලා තිබ්බනේ මේ Psychometric assessment එක. ඒතර ඒකෙන් තමයි යාට ඉස්සෙල්ලා මින් ෆීඩ්බැක් එක හම්බෙන්නේ. ඊපස්සේ 10 11 වසර තෝරගන්න හම්බෙනවනේ. ආම නගාසර කියලා පස්සේ තමන් කොහාටද යන්නේ කියලා තෝරගන්න. පොඩි ෆීඩ්බැක් එකක් මේ 10 11 වසරේදී යාට සබ්ජෙක්ට්ස් මේන් සබ්ජෙක්ට්ස් 7-8ක් තියෙනවා. ඊට අමතරව ලංකාවේ විශ්වවිද්‍යාල ගිහලා අපි අහලා බැලුවොත් එහෙම ඒ කියන්නේ ඒගොල්ලන් විශ්වවිද්‍යාලයට ඇවිල්ලා තින්නේ උපාධියක් කරන්න විතරයි. ඒ කියන්නේ තෝරා ගැනීමක් නැහැ. මට මේ කේක් කෑල්ල ඕනේ. මට මේ ප්ලේන්ටිය ඕනේ. හොඳ කහට එකක් දාලා. මට මේ එලකිරියක ඕනේ. මට මේ ඇඳුම ඕනේ කියලා තෝරා ගැනීම නේ විභාග කැම්පස් ගියාම රස්සාවක් හම්බෙනවනේ. වගේ ඒක උපාධිය උපාධිය හම්බෙලා තමාජිත වැදගත් තැනක් හම්බෙලා මොකක් ඇත්ත ඇත්ත. දැන් මේකට දැන් මේක ගත්තම ප්‍රායෝගික වචනේ මාර ඒක තමයි කෝ එක. ඒක තමයි රැෂනල් එක. එතකොට 10 11 දී යාර සමහරලාට යාර මේන් සබ්ජෙක්ට් එක ඉගෙනන්න අතර එයා වොඩ් වර්කින් මොඩියුල් එකක් හරි එහෙම මොනවාරි කරනවා. එතකොට එයාට අරකට ඉන්ට්‍රෝ එකක් හම්බෙනවා. එයාට A levels වලට යද්දී එයාට ඩිසයිඩ් කරන්න පුළුවන් එයා ස්කිල්ස් පාත් එකේ යනවාද ඇකඩමික් පාත් එකේ යනවාද ට්‍රේඩ්ස් පාත් එකේ යනවා නැත්නම් අන්න හරි. එතකොට ඒකෙදිත් අර දැන් මේකෙදී තියෙන විශේෂම දේ තමයි මේ A level වල අපි දන්න ස්ට්‍රීම්ස් ටික තියෙනවානේ. එක්ක ආර්ට්ස් ස්ට්‍රීම් එක, එක්ක සයන්ස් ස්ට්‍රීම් එක, සයන්ස් ස්ට්‍රීම් එකේ මැත්ස් ස්ට්‍රීම් එක වෙන්න පුළුවන්, බයෝ ස්ට්‍රීම් එක. ඕම එක්ක මැනේජ්මන්ට්, එක්ක කොමර්ස් ස්ට්‍රීම් එක. අරකේ මේකේ එහෙම නෙවෙයි. මේකේ ඔය ස්ට්‍රීම්ස් ටික ගන්නවා. එක්ක ඇකඩමික් ස්ට්‍රීම් එක වෙන්න පුළුවන්, එක්ක ඊට පස්සේ ට්‍රේඩ් ස්කිල්ස් වෙන්න පුළුවන්, ඊට පස්සේ එහෙම නැත්නම් ඊස්තටික් ස්කිල්ස්. ඒ වගේ ස්ට්‍රීම්ස් පහක් තියෙනවා. දැන් අන්න ඒක තමයි මේකේ තියෙන බියුටි. ඒ කියන්නේ ළමයාට තියෙනවා දැන් තමන්ගේ පැෂන් එක මොකක්ද, තමන්ට කරන්න ඕන දේ මොකක්ද, තමන් කොහොමද ඒකෙන් ආර්ථිකය දාගෙන ඒ කියන්නේ එච්චර දුර හිතුවේ නැති වුණා තමන්ගේ පැෂන් එකට තමන්ට වැඩ කරන්න පුළුවන්. ඒ අවයානස් එකක් එක්ක යන්න තියෙන ෆවුන්ඩ් එක නිකන් අර ෆවුන්ඩේෂන් එක මේකේ දාලා තියෙනවා. අන්න හරි. අර තමන් පැෂන් එකම කරනවා එහෙමයි කියන්නේ අර එහෙම නෙමෙයි බට් අර යාට තමන් පැෂනේට් දෙයක් රෙලවන්ට් දෙයක් හැම එකක්ම enthusiastic දෙයක් පොඩි අවයානස් එකක් එක්ක යන්න ෆවුන්ඩේෂන් එක මේකේ දාලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි අර ශ්‍රේණි පහ මේ ಜಾති පහත් එක්ක කියන්නේ අදාළ කාල සීමාවත් එක්ක ඔහම තමයි ෆවුන්ඩේෂන් එක හදලා තියෙන්නේ. ඒතකොට සන්තෝෂයි ඇවිල්ලා මම දැක්ක පොඩක් අයවල එක ෂෙයාර් ලා තියෙනවා ව්‍යවසායකත්ව සහ මූල්‍ය සාක්ෂරතාවය සම්බන්ධ විෂය සම්බන්ධයෙන්. ඇත්තටම ගත්තාම මේ දැන් අපේ බලාපොරොත්තුව මොන හරි මුදලක් වාගෙන හරි ණය වෙලා හරි අර ලොකු ගයක් හදාන්න හොඳ කාර් අපි කියන්නේ කාර් ගන්න එපා, ගෙවල් හදන්න එපා කියනවා නෙවෙයි මේක වරදවා ගන්න හොඳ නැහැ. එතකොට වැඩලා තියෙන්නේ අපිට තියෙන්නේ ඒ වගේ ඩ්‍රීම්ස්, ඒ වගේ පොහොසත් වීම තව පොහොසත් වීම ලෝකෙ විදි තියෙනවා තව. දැන් ඔය ව්‍යවසායගත සහ මූල්‍ය සාක්ෂරතාවය කියන උදේ කරලා එයා මේ තමන්ම ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙලා තමන් බිස්නස් කරලා තමන් අර සේවක ටිකක් දාගෙන ඒක විතරක් නෙවෙයි අර වෙන අයිඩියා එකක්. මොකද යහපත් ව්‍යවසායකයෙක් කියන්නේ සමාජයට හොඳ ડોක්ටර් කෙනෙක් වෙනවා. මම කියන්නේ එයා හොඳ වෛද්‍යවරයෙක් සමාජයට යහපත් ව්‍යවසායක. මොකද එයා හරහා වෙන කල්චරල් වෙන පොලිටිකල් වෙන සෝෂල් වෙන කාරණා බීවන්ද ඒක සංජීව ඇත්තටම අර ඔන්ටර්ප්‍රනෝරියල් මයින්ඩ්සෙට් එක කියන එක. යස්. එතකොට සමහරවිට රයිඩ් හෙලින් ඇප් එක යන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එයා නිකන් මේ අර පික්මි පදිනවා එහෙම වගේ අප්‍රෝච් එකක් නෙමෙයි අර ඔළුවේ හැදෙන්නේ. එයාගේ අර ඔන්ටර්ප්‍රනෝරියල් මයින්ඩ්සෙට් එක මම කියන්නේ ඒක 100 ආයි පාරක් බැලන්ස් එකක් තියෙනවා. හැබැයි අර ඔන්ටර්ප්‍රනෝරියල් මයින්ඩ්සෙට් එක ඒක ඇත්තටම අපි දැන් ඔය අධි හම්බෙන්දි කතා කරලා දැකලා තියෙන සමහර කට්ටියට එහෙම ඔන්ටර්ප්‍රනෝරියල් මයින්ඩ්සෙට් එක තියෙනවා. ඔව්. ලීස් එක අරගෙන ඒක ගෙවලා එයාගේ වාහනේ දැන් එයා අරගෙන තව වාහනයකට අර එහෙම එයා හැමදාම ගානක් ඉතුරු කරලා එහෙම මැනේජ් කරන අයත් ඉන්නවා. හැබැයි කොම්ප්ලේන්ම කරන අයත් ඉන්නවා. يعني මේක මොකක්වත් කරගන්න බෑ. එහෙම මම කියන්නේ අර මේ අර ගේමක් ගහලා ගොඩ යමු කියන එක නෙමෙයි මම කියන්නේ අර ස්මාර්ට් අප්‍රෝච් එකක් තියෙන්නේ අර ඒක ඉතින් ඒවට එහෙම මේ මයින්ඩ්සෙට් එක පොඩි කාලේ හැදෙනවා කියන එක ඉම්පෝටන්ට් එකක් තියෙනවා. ආර්ථිකය ගත්තාම කනෙක්ටඩ් නේ අපි හැමදාම කතා කරනවා තිරසාර නැහැ. ඒතොර ඇවිල්ලා ආර්ථික මම මේ මූල්‍ය නෙමෙයි කතා කරන්නේ ආර්ථිකය. ඒතොර තිරසාර නැති ආර්ථිකයක් කියන්නේ අවසානයේ බිහි වෙන්නේ එතන බිහි වෙන සමාජය බිහි වෙන සංස්කෘතිය හැම දෙයක්ම දුගී දුප්පත් භාවයක් තියෙනවා. මොකද කනෙක්ටඩ් නැහැ. දැන් ඒ ඔස්සේනේ සමාජය බිහි වෙන්නේ. දැන් අපට දැන් මේ වගේ විෂයක් දැක්ක අපට ඒවයි කාරණාව පොඩක් මාත් කියන පොඩක් අපේ ඒවා ඉන්සයිට් එකේ තියෙන දේවල් එළියට දාන්න මොකද මොඳ කාරණා හැබැයි වෙලා තියෙනවා අර ආයයි කියන්නේ බැක්කයි කාරණා වගේ වෙනවා අපෝ මේ අර කියන ප්‍රොසීඩි එක මේකට සමද්ද කියන එක තමයි වැඩේ. මේකට වෙන ස්ට්‍රැටජි එකක් පාවිච්චි කරන්න වෙනවා. මොකද අපි යන්නේ කියලා දාවන්නේ.
ඒ වගේ දැන් අපිටත් ඕන වෙන්නේ මේ වගේ කතිකාවත් ඇත්තටම ඇති කරන්න. ඒ කියන්නේ සමාජයේ මේ වගේ උගලත් කතා කරන්න, උගලගේ අදහස් බෙදාගන්න, ඒ වගේම උගලත් කතිකාවත නිර්මාණය කරන්න කියන දේ තමයි අටු තියෙනවා. ඒවට මේ ඇත්තට මේවට ශක්තිමත් මම කියන්නේ තර පොඩකර ප්‍රෝක්ටිවලි ලර්න් කරනවා ගත් කියනවා කියන එක තියෙනවනම් මේ ගැන අන්න ගැන ඉස්සල්ල එකල පොඩි වෙලා කරගෙන ලර්න් කරන එතවට මොකද ප්‍රෝච්චක මොකක්ද තියෙන ප්‍රශ්න කියලා ඊට පස්සේ යාගේ ආගිමස් ටිකක් ආගිමස ඔපීනියන්ස් ටිකක් වෙට ඇති මේට ඇත්තියෙන ඇත්ත ඉති අපි හාමනි සෙන්ටගෙත් අපි මේ වගේ ඕන වෙලාක විෘතයි මේ වගේ ඇවිල්ලා කතා කරන්න මේ වගේ කැන ඔගුලන් අදස් බෙදාගන්න ඒ වගේම මේ හාමනි සෙන්ටකට ඇවිල්ලා අපිත් එක්ක ඔගුලන් අදස් බෙදාගන්න පුළුව අලුත් දේවල් කරන්න පුළුවන් ඒවගේ අලුත් දේවල්ලට නෝනම්සක තින ආට් සෙන්ට මේ භූපියා ඒක කියන්න අවතුරන්න හාමනි සෙන්ට කියලා කියන්න මේ අපි නෝනෙම්ස් කලෙක්ටව් එකේ අපි ඔපරේට් වෙන භූමියකිවොත් හරි එකන්න මේක කාටවත් එහෙම අර බාධාවක් නැති එහෙම එන්න පුළුවන් තැනක් අපේ ආට් සෙන්ටර් එකක් ඒ වගේම ආට් විතරක් නෙවෙයි අපේ විතර පුරවැසියෙක් විදියට එහෙම නැත්නම් මිනිස්සෙක් විදියට කොහොමද දියුණු වෙන්නේ ස්කිල්ස් හදාගන්නේ වගේම අනිත් කට්ටියත් එක්ක වැලියුස් ෂෙයා කරගන්නේ කොහොමද ඒ වැලියුස් වලින් තමන් අප් වෙන්නේ කොහොමද ඒ ඔක්කොම ගන්න පුළුවන් තැනක් විදියට හැඳුන්වන්න නිවැරදි. ඉතින් ඕගොල්ලත් එන්න ඇවිල්ලා පොඩක් අපි ඉන්න බොරලස්කමුවේ ඕන වෙලාවක ඇවිල්ලා අපිත් එක්ක එහෙම chat එකක් දාන්න එහෙමත් පුළුවන්. අපේ හාමුදුරුවෝ ඉන්නවා, සංජීව අයියා ඉන්නවා. තව කට්ටිය ඉන්නවා අපේ ඕනතර අපේ ෆැමිලි එකේ ගොඩ දෙනෙක් ඉන්නවා. ඇවිල්ලා ඕන වෙලාවක අදහස් බෙදා ගන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. කතිකාවතක් අපි හදමු, අලුත් දේවල් අපි කරමු. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න.